නමෝ බුද්ධාය තෙරුවන් සරණයි පුංචි නිවේදිකාව YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම මම මුලින්ම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මොකද මම මේ දවස් ටිකේ අසනීප වෙලායි හිටියේ. මේ වීඩියෝව බක්පුන් පොහෝ දින ගෙන එන්න තිබුණු වීඩියෝව. පොය පහුණාට කමක් නැහැ. ඔයාලා මේ වීඩියෝ එක බලලා දැනුම ආවර්ජනය කරගන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. වසරේ 4 වෙනි මාසය බක් මාසය බක්පුන් පොහෝ දිනයේ සිදු වූ වැදගත් සිදුවීම් ගැනයි මේ වීඩියෝ එකකින් අද ඔයාලට කියලා දෙන්නේ. හරි වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. බුදුරජාණන් වහන්සේ දෙවනි වරට ලක්දිවට වැඩම කිරීම. ඒ වැඩම කළේ නාගදීපේ චූලෝදර හා මහෝදර නාරජුරුවන් දෙපළ අතර ඇති වූ ගැටුම සංසිඳවාලීම පිණිසයි. මැණික් පුටුව නිදන් කර චෛත්‍යයක් තැනවීමද බක්පොන් පොහෝ දින සිදු වූ වැදගත් සිදුවීමක්. ඒ වගේම මේ බක්පුන් පොහෝ දින සිදු වූ තවත් වැදගත් සිදුවීමක් තමයි තුන්වෙනි ලංකා ගමනේට බුදුරජාණන් වහන්සේට මණියක්කික නාරජු විසින් ආරාධනා කිරීම. ඔන්න ඔය වගේ වැදගත් සිදුවීම් රාශියක් සිදු උතුම් බක්පුන් පොහෝ දිනය බෞද්ධයන් වන අපහට බොහෝ වැදගත් වෙනවා. ඔන්න ඉතින් ඔයාලා ගොඩක් තෙරතර ඉගෙන ගත්ත නේද මේ වීඩියෝවෙන්? එහෙනම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියලා මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔන්න එහෙනම් මම අදට ගිහින් එන්නම්. නැවතත් මේ වගේම වීඩියෝ එකකින් නැවතත් වෙසක් පුන් පොහෝ දින හමු වෙන බලාපොරොත්තු වෙන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.